පස්සේ පාර හොද මේ පැත්තට ගන්න. ඇදලා වගේ මේ පාලම මේ පැත්තෙන් ඔක්කොම මේ පස් කඩාගෙන ගිහින් පාලම පහත් වෙලා තියෙන්නේ. දැන් අවුරුදු ගාණක් වෙනවා. නිලධාරීන් එනවා ඡන්දේ ඉල්ලනවා ඇවිල්ලා මේක හදලා දෙන්නම් කියනවා. එක්කෙනෙක්වත් ඇවිල්ලා හදලා නැහැ මහත්තයා. මේ ඔක්කොම මේ පස් කඩාගෙන ගිහින් වතු ඔක්කොම මේ ගෙවල්ෙම ඔක්කොම යට වෙනවා. ඉතින් අපි කියනවා කියන බලධාරීන්ට ඇවිල්ලා මේවා හදන්න කියලා කිසි එක්කෙනෙක් ආවේ නැහැ. මේ අපි ඉතින් බලධාරීන් ඉල්ලන්නේ මේ පාලම මේම හදලා දීලා මේ ඉස්කෝලේ යන ළමයි එහෙම ඉන්නවා බය බෑ මේක කඩන් වැටෙයිද දන්නේ. ඉතින් අපි ඉල්ලා හිටිනවා මේ බලධාරීන්ගෙන් මේක හදලා දෙන්න කියලා. පොඩි කට්ටියට ඉස්කෝලේ යන්න බෑ. වීලා කදිසියකට ලෙඩෙක් ගෙනියන්න ගන්න බෑ. 1990වට යන්න බෑ. 1990 නෙවෙයි වීලාක්වත් දෙන්න බෑ. මෙතෙන්ට ගෙනලා දාන අර ඔව් ලෙඩ මරනවා මගේ. දැන් බයි කන්නේ මේවා කඩානේ. මේවා ඔක්කොම යනවා දැන් කිලෝමීටරයක් විතර දුර ගෙවල් තියෙන්නේ මෙහි. එන්නේ මේ පාරේ එන්න යන්න බෑ හරියම අමාරුයි. දබන මාක් ගන්න වෙනකොට මේ පාලම ගලවලා යනවා දැන් ගියම වෙහි කන්නට කැලලක් ගියා. දැන් ඔක්කොම පාත් වෙලානේ මේ තියෙන්නේ. මේකේ මහත්තයා යන්න බෑ. මේකේ මේ වතුර දානවා මේ ළමයිකටවත් ඡන්ද විදියක් නැහැ. පාලම යටින් ගැරිවිලා තියෙන්නේ. මේ ළමයිට නම් යන්නම කොහොමදවත් බෑ. දැන් මේ වෙහි එන කන්නට කොහොමදවත් යන්න බෑ. මේ පාලම පහත් විලා තියෙන්නේ ගොඩක් කාල දැන් මේක අවුරුදු ගාණක් වෙනවා. අපි කිව්වා මේක දැනුවත් කරලා විසා පතට කිව්වා.